Hi guys, අද ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සිංහල ඇනිමේට් අපේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩ දිනෙක මගෙන් ඉල්ලපු දෙයක් ගැන. ඒ තමයි Hun Clan එක. එහෙම නැත්නම් Soul of Hole එක ගැන. එහෙනම් channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෙක් එහෙම ඉන්නවනම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙමු. එහෙනම් වැඩි කතා නැති යම් වීඩියෝ එකට. අපි මුලින්ම ආත්මයන්ගේ ශාලාවේ අතීතය ගැන කතා කරලා ඉමු. ආත්මයන්ගේ ශාලාව එහෙම නැත්නම් Soul of Hole කියන්නේ ශක්තිමත් වෘත්තිකයන්ගේ ආත්මයන් දඩයම් කරන අద్భుත කණ්ඩායමක්. ඒ වගේම කාට හරි ආත්මයන්ගේ ශාලාව සමග සම්බන්ධ වෙන්න ඕන නම් ඔවුන්ට ශක්තිමත් ආත්මයක් තියෙන්න ඕනේ. ඒ වගේම Soul Hole එක මගින් අල්ලා ගන්න ආත්මයන් රඳවා තබා ගන්න මධ්‍යම තැනිතලයේ ඔවුන්ට අයදුන විවිධ රහසිගත විවිධ ශාලා තියෙනවා. ඒ වගේම ආත්මයන්ගේ ශාලාවේ සමහර විශේෂඥයින් මුලින් අධ්‍යාත්මික ශරීරය විතරයි. උදාහරණයක් විදිහට කිව්වොත් ප්‍රෙඩෙක්ටර්ටයි ඔහුගේ බාහිර ආවරණය කරපු කළු මීදුම අතුරුදහන් වෙනවත් එක්කම ප්‍රෙඩෙක්ටර්ටයිගේ ශරීරයේ තරම මායාකාරී අධ්‍යාත්මික ශරීරයක් කියලා ෂෝයන් දැනගන්නවා. ඒ වගේම මේ අධ්‍යාත්මික ශරීරය කළු මීදුම ආවරණ ශරීරයක් විතරක් නෙමෙයි. ටිකක් මායාකාරී සහ විනීත පෙනෙන අద్భుත ශරීරයක් වෙනවා. ඒ වගේම Soul Hole එක හැන්ෆෙන්ඩව යාවලාව ඝාතනය කරන්න උදව් කළා වගේම ඔවුන්ගේ යටි අරමුණ උනේ ඒ වෙන විට කොටත් බලවත් ඩූසන් කෙනෙක් වෙලා හිටපු යාවලාවගේ ආත්මය ලබා ගන්න එක. ඒ වුණත් යාවලාවට ඒ කාලේ ඒ සරණින් පැනලා යන්න පුළුවන් වුණත් මීදුම් වලාකුළු සමග සිදුවන තුන්වෙනි සරණේදී Soul Hole එකේ පෘථිවි ශ්‍රේණිය ආරක්ෂකයෙකු වෙන ප්‍රෙඩෙක්ටර් ඌගේ මැදිහත් වීම නිසා යාවලාවගේ ආත්මයන්ගේ ශාලාව විසින් අල්ලා ගන්නවා. ඒ වගේ මේ අద్භූත බලවේගය ඇත්ත වශයෙන්ම පුරාණ වංශාටෙන් එකක් වෙන හුන් වංශයේ සහායතව නිර්මාණය වන කණ්ඩායමක්. ඒ වගේම ආත්මයන්ගේ ශාලාව මධ්‍යම තැනිතලාවේ ඉහළම කණ්ඩායමක් විදිහට සැලකනවා. ඒ වගේම මේ ආත්මයන්ගේ ශාලාව එක කුළුණක්, නිකායන් දෙකක්, නිම්න තුනක් සහ මණ්ඩප හතරකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ කණ්ඩායම මහද්වීපයේ භාගයක් පමණ ඔවුන්ගේ බලය පැතුරුවත් ජයාමා අධිරාජ්‍ය වගේ මහද්වීපයේ මැද ඉඳන් ගොඩක් දුරින් පිරලා තියෙන රටවල ඔවුන්ව දැක් ගන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම එවැනි මහද්වීපවල ඔවුන්ගේ පැවැත්ම ගැන දන්න ගොඩක් දෙනෙක් නැහැ. ඒ වගේම ආත්මයන්ගේ ශාලාව අතිශයින්ම බලවත් වගේම ගොඩක් අద్භූතයි. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ජීවමාන ආත්මෙන් අල්ලා ගන්න එක වගේම ඔවුන් අල්ලා ගන්න ආත්ම ඊටමක් ශක්තිමත් ආත්ම ශක්තිය ඇති ආත්ම වෙනවා. ඒ වගේම බලවත් වෘත්තිකගේ ශරීරයෙන් ඉවත් වුණ ඕනෑම ආත්මයක් ඔවුන්ට දැනෙනවා. ඊට පස්සේ ඔවුන් කරන්නේ ඒ බලවත් ආත්මය දඩයම් කරන්න ඔවුන්ගේ පුද්ගලයෙකු එවන එක. ඒ වගේම මෙම ආත්ම අල්ලා ගන්න ඔවුන්ටම විශේෂ සීමා කිරීමේ ස්කිල් ඔවුන් සතුව පවතිනවා. ඉතින් ආත්මයන්ගේ ශාලාවේ අරමුණක් වෙන්නේ හුන් වංශයේ වෙනුවෙන් ක්‍රියා කිරීම වගේම ජීවමාන ආත්මයන්ගේ ආධ්‍යාත්මික සාරය රැස් කිරීම. ඒ වගේම හුන් යුවන්ටියන් වැනි මියගේ හුන් වංශයේ සමාජිකයන් නැවත නැගිටීමද තවත් ඔවුන්ගේ එක් අරමුණක් වෙනවා. ඒ වගේ මේ හුන් යුවන්ටියන් කියන්නේ හුන් වංශයේ හිටපු බලවත් මුතුන් මිත්තෙක්. ඒ වගේ මෙයා ගැන අපිට ඉස්සරහ එපිසෝඩ් වලින් බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ආත්මයන්ගේ ශාලාවේ සමාජිකින් ගැන. ආත්මයන්ගේ ශාලාව ආරක්ෂක මට්ටම අනුව විවිධ ශ්‍රේණි තුනකට වෙන් කරලා තියෙනවා. ඒ තමයි මිනිස්, පෘථිවි සහ ස්වර්ගීය මට්ටමේ ආරක්ෂකයන් විදිහට. ඒ වගේ මේ මට්ටම් වලට ඉහළින් ස්ථානගත කරලා තියෙන ගෞරවනීය වැඩිහිටියන් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ ශක්තියට විරුද්ධ වෙන්න පුළුවන් අයගෙන් මුළු ඩූචි මහද්වීපයේ ඉන්නේ කීප දෙනෙක් විතරයි. ඒ වගේ මිනිස් ශ්‍රේණියේ ප්‍රෙඩෙක්ටර් කෙනෙකුට යම් කාර්යයක් කිරීමකට පිටතට යන්න උනාම ඔවුන්ට සුදුසුකම් ලැබෙන්නේ එක් ශාලාවක් තිබෙන තැන දැනගන්න විතරයි. ඒ වගේම පෘථිවි ශ්‍රේණියේ ප්‍රෙඩෙක්ටර් කෙනෙකුට ශාලා දෙකක් වගේම ස්වර්ගීය මට්ටමේ ආරක්ෂකයෙකුට ශාලා තුනක පිහිටීම දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ආත්ම ශාලාවේ ආරක්ෂකයෙකුට තුල Soul Hole එක මගින් අධ්‍යාත්මික මුද්‍රාවක් ඔවුන්ගේ ආත්මය තුල තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම ආත්ම ශාලාවේ ආරක්ෂකයන් ස්වර්ගයේ පෘථිවිය සහ මිනිසා ලෙස කණ්ඩායම් වලට බෙදලා තියෙනා වුණාට ගෞරවනීය වැඩිහිටියන්ට එතරම් දැඩි ලෙස කොටස් වලට වෙන් කරලා නැහැ. ඒ වුණත් ඔවුන්ව ඒ හා සමාන තරාතිරම් අනුව බෙදලා තියෙනවා. ඒ වගේම ටියන්සන් වරුන් කියන්නේ ගෞරවනීය වැඩිහිටි ශ්‍රේණිගත කිරීම වල ශක්තිමත්ම විශේෂඥයෙක් වෙනවා. ඒ වගේම Soul Hole එක තුල ටියන්සන් වරු 9 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ ශක්තිය ගත්තාම පැරණි මෝගූ පවා ආත්මයන්ගේ ශාලාවේ ටියන්සන් කෙනෙකු වෙන සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ වගේම ටියන්සන් වරුන් ආත්ම ශාලාව තුල අතිශයම ඉහළ තනතුරු දරනවා වගේම ඔවුන් සාමාන්‍යයෙන් තමන්ව පහසුවෙන් හෙළි කරන්නේද නැහැ. ඒ වගේම යාළුවනේ මං අද හුන් ටියන්ඩි ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ඒ ගැන කලින් වීඩියෝ එකක් අරගෙන ඇවිත් තියෙනවා.
ඒක නිසා සෝල් හෝල් එකේ නායක හුන්ටි ඇන්ඩි ගැන දැනගන්න ඕන නම් පහළ මම ලින්ක් එක දාලා තියන්න. එතන ගිහින් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාලට ඊළඟට දැනගන්න ඕනේ දේ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා නැති යාළුවෝ ඉන්නවනම් channel එක subscribe කරලා මට උදව්වක් දෙන්න. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් තවත් දවසකින් ඉන්නට මම